ඉංග්ලිෂ් වගේ පේපර් එකකට ඒකක් ගන්න එක මහ වැඩක් නෙමෙයි. ඉංග්ලිෂ් පේපර් ක්ලාස් එකේ දින සම්පූර්ණ යාගේ පේපර් එක. O level exam එක ලියන දරුවෙකුට එහෙම නැත්නම් O level exam එක ලියන දරුවෙක් ඉන්න දෙමාපියෙකුට වටින වීඩියෝ එකක් මේක. අපි මේ වෙලාවේ අහලා තියෙනවා ළමයි වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ක්‍රියේටිව් නැහැ. ඒගොල්ලෝ ඇනලිටිකල් නැහැ. ඒගොල්ලෝ මාර ප්‍රශ්නක මේ වෙලාවේ ඉන්නේ කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි O level exam එක මොක වුණත් දැන් ලියන්න වෙනවනේ. ඒ කියන්නේ exam එක ලියන්න වෙනවා. ඒකෙන් පස්සේ තමයි ළමයාගේ ඊළඟ pathway එක හැදෙන්නේ. එහෙනම් අපේ පන්තියේ ඉන්න ළමයි වැඩ කරන විදිහ මම ඔයාලට පෙන්වන්නේ. මේක ෆිසිකල් ක්ලාස් එකෙත් නෙමෙයි ඔන්ලයින් ක්ලාස් එකක ළමයි වැඩ කරලා ඊට පස්සේ මම ගෙන්නා ගන්න පේපර්ස් ටිකක් තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. හරි. ළමයි ක්‍රියේටිව් නැහැ හරි වැඩ කරන්නේ නැහැ හරි කියනවා නම් ඒක එහෙම නැහැ. ළමයාව හරියට ගයිඩ් කරාට පස්සේ ළමයාව ෆැසිලිටේට් කරාට පස්සේ එයා වැඩ කරනවා කියන ප්‍රූෆ් එකක් තමයි මගේ ළඟ මේ වෙලාවේ මේ තියෙන්නේ. හරි. මේ තියෙන්නේ අපේ පේපර් ක්ලාස් එකේ ඉංග්‍රීසි පේපර් ක්ලාස් එකේ ළමයෙක්ගේ පේපර් එකක්. මේ තියෙන සම්පූර්ණ යාගේ පේපර් එක. මේ තියෙන්නේ එයා වැඩ කරන විදිහ. හරි. දැන් කවුරු හරි කියනවනේ මේක මේ කවුරු එක ළමයෙක් කරපු වැඩක් විතරයි කියලා. රයිට්. මම පෙන්නන්නම් තව. මේ තියෙන ඊළඟට මම තෝරගත්ත මේ කොල්ලෙක්ගේ පේපර් එකක්. මොකද මේ කොල්ලෝ ගොඩ වෙලාවට වැඩ කරන්නේ නැහැ වගේ අදහසක් තියෙනවනේ. නෑ කොල්ලෙක් වුණත් ගයිඩ් කරොත් එහෙම වැඩ කරනවා. ඒක තමයි ඇත්ත. හරි. හැබැයි එයාලව ෆැසිලිටේට් වෙන්න ඕනේ බලන්න. මම කියන්නේ මේකේ අකුරු ලස්සනද කැතද වගේ දේවල් නෙමෙයි. කොච්චර දුරට මේ ළමයි වැඩ කරනවද? මේක මෙයාලා කොච්චර ඇනලයිස් කරගන්නවද? මේක කොච්චර මේ වැඩේ ඇතුලේ ඉන්නවද? මේ තියෙන වෙනම එළිය ලියපු ආන්සර්ස් ටික. එතකොට ඉංග්‍රීසි වගේ පේපර් එකකට ඒකක් ගන්න එක මහ වැඩක් නෙමෙයි. ඒක බොහොම සරල වැඩක්. මොකද ඉංග්‍රීසි පේපර් එකේ රීඩින් රයිටින් විතරයි තියෙන්නේ. කාට හරි රීඩින් කොම්ප්‍රෙහෙන්ෂන් තියෙනවා නම් රයිටින් පුළුවන් නම් ඔයාලට පුළුවන් එක්සෑම් එකට ඒකක් ගන්න. හැබැයි අපි ළමයාව හදන්න ඕනේ එතනින් එහාට. ළමයාට මේ පේපර් එක ඇනලයිස් කරගන්නවත් අවම වශයෙන් ස්කිල් එක දෙනවා කියලා කියන්නේ. එයාට ඉස්සරහා ලෝකේ හම්බෙන දේවල් ඇනලයිස් කරගන්න පුළුවන් තමන් ඉදිරියේ තියෙන දේවල් ටික. එහෙම ස්කිල් එකක් නැති වුණොත් හරි ළමයෙකුට අනාගතේ මොකක් වේද කියලාවත් අපිට හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ පුංචි ස්කිල් ටිකත් මේ පේපර් ක්ලාස් එක ඇතුලේ හදාගෙන හරි සීරියස් වැඩක් කරමින් ඉන්නේ මේ මොහොතේ. එතකොට මේ සීරියස් වැඩේට සම්බන්ධ වෙන්න කැමති ඕනම කෙනෙකුට අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව කියන්නේ විශේෂම වැඩේ තමයි ළමයි ක්ලාස් එක ඇතුලේ ලියන එක. කියන්නේ යා කොච්චර දුරට රයිටින් ප්‍රැක්ටිස් කරනවද තනියම. කියන්නේ මම මොකක් හරි දෙන එක හරි කවුරු හරි ගුරුවරයෙක් දෙන එක හරි නෙමෙයි. එයා කොච්චර දුරට රයිටින් වගේ එකක් ප්‍රැක්ටිස් කරනවද පන්ති කාමරය ඇතුලේ. ඒක ඔන්ලයින් හෝ වේවා ෆිසිකල් හෝ වේවා කරන්න ඕනේ. ස්පීකින් ඉංග්‍රීසි කතා කරන්න. එයා කොච්චර ප්‍රැක්ටිස් කරනවද? ලිස්නින් කොච්චර ප්‍රැක්ටිස් කරනවද? හරි. මොකද ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න නම් මෙයාට භාෂාවක් වුමනයි. ඒ භාෂාව ඉංග්‍රීසි කියලා අපි දන්නවා නම් අපි අනිවාර්යෙන් ළමයාව මේ වැඩෙන් පෝෂණය කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි අපේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. මේ විදිහට හදලා තියෙන්නේ. අපි ළමයි ටික ෆැසිලිටේට් කරාට පස්සේ ඒගොල්ලෝ වැඩ කරනවා. මම ඔයාලට දැන් පෙන්වන්නේ ප්‍රූෆ් එකක්. ඉතින් මේ විදිහට අපි ළමයි ගයිඩ් කරමු. එයාලට බනින්න නැතුව. මොකද ඒගොල්ලෝට බැනලා වැඩක් නැහැ. ඒගොල්ලගේ ජෙනරේෂන් එක කොහොමද කියලා තේරුම් අරගෙන එයාලව ෆැසිලිටේට් කරන එක තමයි මම හිතන්නේ ගුරුවරයෙක් හැටියටත් වැඩිහිටියෙක් හැටියටත් අපේ ජොබ් එක වෙන්න ඕනේ. ඉතින් අපි එහෙම කරමු. මේ තමයි අපේ පන්තියේ අපේ ළමයින්ගේ වැඩ.